Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. මම අද අරන් ආවේ තෙමු unboxing වීඩියෝ එකක්. මේක මගේ first තෙමු order එක කිව්වොත් හරි. මොකද මම මීට කලින් ඩාස් එකෙන් Shein එකකින් වගේ order කරාට තෙමු එකෙන් order කරලා තිබ්බේ නැහැ. ඒ නිසා මේක ආපු ගමම මම මේක අන්බොක්ස් කරලා බැලුවා මොකද ඇතුළේ තියෙන බඩුව හොඳට තියෙනවද කියලා. මොකද ෆස්ට් ටයිම් තෙමු එකෙන් ඕඩර් කරපු නිසා පොඩි ඩවුට් එකක් තිබුණා. මේ පැකේජ් එකේ පොඩි අයිටම්ස් 4ක් වගේ තමයි තියෙන්නේ. අපි බලමු මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. මම මුලින්ම ඕඩර් කරපු එක තමයි ෆේස් ස්ටීමර් එකක්. මේකෙන් වෙන්නේ අපේ මූණ හොඳට ස්ටීම් වෙනවා. හැබැයි මේකෙන් එන්නේ කූලින් ඉෆෙක්ට් එකක්. ගොඩාක් වර්ම් නැහැ. හරිම කූලින් ඉෆෙක්ට් එකක් තමයි එන්නේ. මෙන්න මේ විදිහට තමයි අයිටම් එක තියෙන්නේ. මං හිතුවට වඩා හොඳ ක්වොලිටි එකක් තියෙනවා අයිටම් එකේ. ඉතින් ළමයි මේක තමයි අයිටම් එක. අපිට පුළුවන් අපි යූස් කරන ෆේස් ටෝනර් එකක් මේ අයිටම් එකට දාලා අපිට මූණ ස්ටීම් කරගන්න මම දාලා පෙන්නන්නම් ඔයාලට. මේකේ 20 ml ස්ටෝර් කරන්න පුළුවන්. මේ විදිහට ඒකේ පියන ගලවලා ෆේස් ටෝනර් එකක් හරි එහෙමත් නැත්නම් සාමාන්‍ය වතුර දාලා අපිට පුළුවන් මේකෙන් මූණ ස්ටීම් කරගන්න. මම දැන් අද යූස් කරන්නේ මේ Nature Secret එකේ කියුකම්බර් ටෝනර් එක. මම ඉස්සෙල්ලම පොඩ්ඩක් දාලා බැලුවේ මේක ටෙස්ට් කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඒකේ පියන වහලා අපිට පුළුවන් මේ විදිහට මූණ ස්ටීම් කරගන්න. මං හිතුවට වඩා මේකෙන් හොඳ පවර් එකක් තියෙනවා. ඒ වගේම හරිම කූල් මේක මූණට යූස් කරද්දී. මම ආයෙත් පාරක් ටෝනර් එකෙන් දාලා මූණ ස්ටීම් කරා. ඒක ඇත්තටම හරිම ෂෝක්. ඉතින් ඇත්තටම මේ අයිටම් එක මාරම හොඳයි. මම ඇත්තටම මේ තරම් දෙයක් මේකෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම මට මාරම සැටිස් මේක ගැන. ඒ වගේම මේකේ මේ වගේ චූටි මිරර් එකකුත් තියෙනවා. තව මේක charge කරන්න මේ වගේ කේබල් එකකුත් මේකේ තියෙනවා. ඉතින් අපි බලමු ඊළඟට මම මොනවද ඕඩර් කරලා තියෙන්නේ කියලා. ඉතින් ළමයි මම තෙමු එකේ දැක්කා ක්ලස්ටර් ලෑෂස් තියෙනවා. මම ඇත්තරම ක්ලස්ටර් ලෑෂස් මීට කලින් try කරලා නැහැ. ඒ නිසා මම මේ පාර ලෑෂස් try කරන්න හිතුවා. මම ඒකට ඕන කරන දේවල් ටිකකුත් දැම්මා මේකේ. මුලින්ම මේ වගේ බ්‍රෂ් ටිකක් තියෙනවා ලෑෂස් කර්ල් කරන්න. ඉතින් මුලින්ම කියන්න ඕන මම මේවා ගැන ඇත්තරම දන්නේ නැහැ. මම try කරන්න තමයි ගෙන්නුවේ. ඉතින් මේවා යූස් කරන්න කලින් මම ගොඩාක් ටියුටෝරියල්ස් වීඩියෝස් බලලා තමා යූස් කරන්න ගත්තේ. මන් දන්නේ ඇත්තටම කර්ල් වෙලාද කියලා ඒකෙන්. ඒ වුණාට තිබ්බට වඩා පොඩ්ඩක් විතර කර්ල් වෙලා කියලා තමයි මට නම් හිතෙන්නේ. ඊළඟට තියෙනවා අපිට මොනවා හරි DIY ලෑෂස් සීරම් එකක් හරි හදාගෙන තියන්න පුළුවන් මේ වගේ ඇප්ලිකේටර් එකක්. තව මේ වගේ බ්‍රෂ් දෙකක්. මේ වගේ කෑලි ගොඩක් තිබ්බා. මං හිතන්නේ අර ලෑෂස් කර්ල් කරන එකේ මෙන්න මේ හරියට දාන්න පුළුවන් කෑලි වෙන්න ඇති. ඊළඟට තියෙනවා මම ආසාවෙන් මනකන් හිටපු අයිටම් එක. මම මුලින් කිව්වා වගේ මට ළඟදී ක්ලස්ටර් ලෑෂස් try කරන්න ආස හිතුණා. ඉතින් ඒ නිසා මම ඒකේ full set එකක්ම order කරා. හැබැයි මම ඒක හිතුවට වඩා ටිකක් පොඩි. මම හිතුවේ ටිකක් මීට වඩා ලොකු එකක් එයි කියලා. ඒ වුණාට ඉතින් අවුලක් නැහැ. මේ විදිහට තමයි ඒක තියෙන්නේ. මුලින්ම ලෑෂස් ටික තියෙනවා. ඊට පස්සේ ස්ටෙප්ස් ටික තියෙන පුංචි කොලයක් තියෙනවා. ඊළඟට තියෙනවා බොන්ඩ් ඇන්ඩ් සීල් එකයි ට්වීසර් එකයි පුංචි බ්‍රෂ් එකකුයි. ඊට පස්සේ මම අර කොලේ තියෙන විදිහට ස්ටෙප්ස් ටික ෆලෝ කරා. බලන්නකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියලා වීඩියෝ එකේ. ඉතින් ළමයි මේ තියෙන එකත් එක්කම ආපු බොන්ඩ් ඇන්ඩ් සීල් එක අපි ලෑෂස් අලවන්න කලින් බොන්ඩ් එකෙන් ගාලා තමයි ලෑෂස් අලවන්න ඕන. ඒකේ බොන්ඩ් එක තියෙන්නේ අනිත් පැත්තේ නිසා මම බොන්ඩ් එක අරිනකොට ඒක ලීක් වුණා. මට ඒක වැඩි ගාණක් ගියේ නැහැ. ගොඩක් ලීක් වෙලා ගියා එකෙන්. ඊට පස්සේ ඉතින් ඒක හැමම තිබ්බා. ආයෙ try කරන්න ගියේ නැහැ.
ඔයාලට ඕන නම් කියන්න මම ඊළඟ වීඩියෝ එකකින් මේක try කරලා වෙනම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නම්. අන්තිම අයිටම් එක විදිහට තියෙන්නේ මේ වගේ කොණ්ඩ බූල් පැක් එකක්. මම මේක දැම්මේ ගොඩක් හෙයාර් ස්ටයිල් කරනකොට එහෙම යූස් කරන්න. මොකද මම ළඟ කොච්චර කොණ්ඩ බූල් තිබ්බත් ඒවා ඔක්කොම ඕන වෙලාවට හොයාගන්න නැහැ. ඉතින් ඒ නිසා මම මේ වගේ පැක් එකක්ම දැම්මා. මේවා ඉතින් ගොඩක් ස්ට්‍රෝං නැහැ. ඒ වුණාට ඉතින් අවුලක් නැහැ ෂේප්. ඉතින් ওই විදිහට තමයි මගේ ෆස්ට් තෙමු හෝල් එක ඉවර වුණේ. මම මේ ඕඩර් එක ප්ලේස් කරේ ජූනි 10. මට ඕඩර් එක හම්බුනේ ජූනි 24 උදේ. ඒ කියන්නේ හරියටම දවස් 14ක් ගිහින් තියෙනවා. ඉතින් මේ අයිටම් හතරටම මට ගියේ රුපියල් 3200ක් විතර. ඒ වුණාට කාඩ් එකෙන් සල්ලි කැපෙද්දී රුපියල් 200ක් විතර වැඩිපුර කැපිලා තිබුණා. මං හිතන්නේ අර ඩොලර් රේට් එක එහෙම වෙන නිසා වෙන්න ඇති. ඉතින් මම ඉස්සරහට තෙමු එකෙන් ආය ඕඩර්ස් දානවා. ඔයාලට මේ අයිටම්ස් වල වෙන වෙනම ප්‍රයිස් ඕන නම් කියන්න මම කමෙන්ට් එකකින් දාන්නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. මගේ channel එක subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. මගේ WhatsApp channel එකේ link එක pin කරලා තියෙන comment එකේ තියෙනවා. ඒකට join වෙන්න. තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.